මයි ධෝනි අද යනවා ට්‍රිප් එකක්. මේ තමයි හැලිෆැක්ස්. ඉතින් කාලෙකින් පස්සේ අපිට ඉරමාමා ඇවිල්ලා කොබලන්න ඉර පේනවද? ඉරමාමා ඇවිල්ලා. ඉතින් ඉරමාමා අපුවගේ සතුටට මයි ධෝනි අද යනවා ට්‍රිප් එකක්. අපි දෙන්න විතර අද ට්‍රිප් එක යන්නේ. ධෝනිගේ අම්ම නෑ. ධෝනිගේ අම්ම වැඩට ගිහිල්ලා. ඉතින් මම ඉන්නේ දැන් කාපාක් එකක ඉන්නේ. කාපාක් එකක් කිව්වට මේක මේ රේල්වේ ස්ටේෂන් එකේ කාපාක් එක විශේෂත්වය තමයි මේ කාපාක් එක ෆ්‍රී. කීයක්වත් ගෙවන්න ඕන නෑ. ඕන කෙනෙක්ට මෙතන වාහනේ පාක් කරලා ට්‍රේන් එකේ තමන්ගේ ගමන් බිමන් යන්න පුළුවන්. හරිම පහසුයි. මේ පැත්තට ගියොත් මැන්චෙස්ටර්, මේ පැත්තට ගියොත් බ්‍රැඩ්ෆර්ඩ්, ලීඩ්ස්. ඉතින් ප්‍රධාන සිටි දෙකකට යන්න පුළුවන් රේල්වේ ස්ටේෂන් එකක්. පොඩි රේල්වේ ස්ටේෂන් එක. මම ඔයාලට දැන් යන ගම රේල්වේ ස්ටේෂන් එක පෙන්නන්න. මොකද අපි ට්‍රිප් එක යන්න ප්ලෑන් කරේ කෝච්චියේ. මේ කාර් පාක් එක තනිකරම පිරිතිරිලා. ස්පේස් එකක් නෑ හොයාගන්න. අපේ වාසනාවට අපේ වාහනේ දාන්න බේ එකක් තිබුණා, ස්පේස් එකක් තිබුණා. මේ නැත්තම් අපි දෙන්නටත් වාහනේ දාගන්න වෙන්නේ නෑ. මම වාහන හැම බේ එකේම වාහන පිරිලා. හැබැයි මේ බේ දෙකේ වාහන ගහලා නෑ. ඒවා බ්ලූ බැච් හෝල්ඩර්ස් වලට විතරයි. ඉතින් එහෙනම් අද කතාව තාත්තගේ දුගේ විනෝද චාරිකාව. මේ ඉතින් කියන්න ඕන දේවල් නෙමෙයි. ඔයාලා සායන බ්ලොග් වලින් දැකලා ඇති. මෙන්න මෙතනින් අපේ කාඩ් එක ටැප් කරලා ගිහිල්ලා ආයි බහින්න තැනින් කාඩ් එක ටැප් කරලා ගියාම ගාන කැපෙනවා. මේ තමයි මේ රේල්වේ ස්ටේෂන් එකේ ටැප් කරන්න ඕන තැන. දැන් අපි යන්න ඕන ප්ලැට්ෆෝම් නම්බර් 1. මොකද ට්‍රේන් එක හරියටම වෙලාවට එනවා. ට්‍රේන් එක එන්නේ 2:34ට. දැන් වෙලාව 2:30 විතර වෙලා අපි ඉක්මනට යමු. පරක්කු වෙන්න බෑ. පරක්කු වුණොත් ට්‍රේන් එක මිස් වෙන්න පුළුවන්. ඔන්න මා මිතුරනි දැන් ඉන්නේ රේල්වේ ස්ටේෂන් එකේ. මේක පොඩි රේල්වේ ස්ටේෂන් එකක්. ලෝමෝඩ් කියලා තමයි රේල්වේ ස්ටේෂන් එකට කියන්නේ. අපේ ට්‍රේන් එක විනාඩි 3ක් පරක්කුයි. 2:37ට එන්නේ. 2:34ට තමයි ට්‍රේන් එක ඔන් ටයිම් දාලා තිබුණේ. හැබැයි පරක්කුයි. ඒකනම් ගියා යාම වෙඩිල්ල වගේ ගියා. ඔයාට පුළුවන්ද මේ මොනවද කියලා කියන්න? මේ තමයි ලුණු. මොකද මෙහෙ දැන් සීතල නිසා පාරවල් එහෙම ලිස්සන සුළුයි. ඒ නිසා මේ මිනිස්සුන්ගේ ආරක්ෂාවට ලිස්සන එක වළක්වන්න ලුණු දාන එක තමයි මෙහෙ කරන්නේ. ලුණු හැමදාම ලුණු මේ ටික දිය වෙන්න එයාලා ලුණු විහිනවා. ඊට පස්සේ දැන් ඉතින් මේවර පොඩ්ඩක් ලිස්සන ගතිය නැති වෙනවා මේ ලුණු හින්දා. ලිස්සන ගතිය නැති වෙනවා. අන්න අපේ කෝච්චිය එනවා ගායිස්. පරණ ට්‍රේන් එක නතර කරාවි. දැන් අපි දැන් මෙයත් එක්ක නගින හින්දා හරි පරිස්සමෙන් නගින්න ඕන. මොකද මේ ප්ලැට්ෆෝම් එක ට්‍රේන් එක
මේක නම් ටිකක් ලොකු රේල්වේ ස්ටේෂන් එකක්. සෙනගත් ඉන්නවා ඒ වගේම. මේක නම් මාර ලස්සන ස්ටේෂන් එකක් නේ. සොයිච්චාවෙන් ඉතින් ඔක්කොම දේවල් කරන්න ඕනේ. මෙතන ටැප් කරලා යන්න තියෙන්නේ. මම ටිකට් එක අරගෙන ආපු නිසා ප්‍රශ්නයක් නෑ. මම අපි එළියට යනවා. මං ඔයාලට කිව්වේ නෑනේ මයි ධෝනී ආපු විනෝද චාරිකාව කොහෙද කියලා. මේ තමයි හැලිෆැක්ස්. මේක ඇත්තටම ලස්සන සිටි එකක්. පොඩි සිටි එකක්. සිටි එකට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඒ සිටි එකේ තියෙන මැප් එක. Welcome to Halifax. දැන් අපි ඉන්නේ කොහෙද? අපි ඉන්නේ මෙතන. අපිට යන්න පුළුවන් මාකට් ස්ට්‍රීට්, කාන් මාකට්, වෙයාවුස් ස්ට්‍රීට්. යාළුවනේ, අද මම ඇවිත් ඉන්නේ එංගලන්තයේ බටහිර යෝර්ක්ෂයයේ පිහිටි ඉතාම සුවිශේෂී නගරයකට. මේ තමයි හැලිෆැක්ස්. හෙවත් 18 වන සේවාසේ ලෝකයේ රෙදිපිලි වෙළඳාමේ කේන්ද්‍රස්ථානය. ඉතින් මෙහෙම ඇවිදගෙන යන ගමන් මම ඔයාලට කියන්නම් මම දැන් ඉන්නේ කොහෙද කියලා. මේ තමයි The Peace Hall එක. ඒ කියන්නේ හැලිෆැක්ස් වල හදවත. මොකක්ද මේ Peace Hall කියන්නේ? මේක නිකම්ම ගොඩනැගිල්ලක් නෙවෙයි. යුරෝපයේ දැනට ඉතිරිව තියෙන අති විශාලතම සහ එකම ජෝර්ජියන් ක්ලෝත් හෝල් එක. ඉතින් ඔයාලා දන්නව ඇතිනේ රෙදි වලට කියන්නේ පීස් කියලා. ඔය ලංකාවෙත් තියෙන්නේ කට් පීස් කියලා. ඉතින් ඒ දවස්වල ඉඳන්ම රෙදි වලට පාවිච්චි කරලා තියෙන්නේ පීස් කියලා. ඒ නිසා තමයි මේකට The Peace Hall කියලා නම තියලා තියෙන්නේ. කාර්මික විප්ලවයේදී හැලිෆැක්ස් කියන්නේ ලෝකයේ රෙදිපිලි නිෂ්පාදනයේ ප්‍රධාන නගරයක්. ඒ කාලේ රෙදි වියන්න එයාලගේ ගෙවල් වල වියපු රෙදි ටික විකුණන්න තැනක් හොය ඉන්නකොට තමයි 1779 ජනවාරි 1 වෙනිදා මේ දැවන්ත වෙළඳ මධ්‍යස්ථානය ඉදි කරගෙන තියෙන්නේ. මේ වෙළඳ පොළ එහෙම නැත්තම් මේ ගොඩනැගිල්ල අක්කර 1.5ක් පුරාවට විහිදුණු මහල් 3කින් සමන්විත කාමර 315ක අති විශාල ගොඩනැගිල්ල. ඔයාට කියන්න මෑත කාලයේදී ලොකු ප්‍රතිසංස්කරණයක් වුණා මේ ගොඩනැගිල්ල ආශ්‍රිතව. ඒ තමයි 2017 දී පවුම් මිලියන 17ක් වියදම් කරලා මේක තනිකර එලිමහන් භූමියක් වෙලා තියෙනවා. දැන් මේක දැවන්ත විවිධ ප්‍රසංග පවත්වන එලිමහනක් වෙලා තියෙනවා ඒ ප්‍රතිසංස්කරණ කටයුතු වලින් පස්සේ. මේ තමයි හැලිෆැක්ස්. හරි මිතුරනි, දැන් තමා අපේ තම්නේල් එකේ කතානායකයා කවුද කියලා කියන්නේ. ඒ තමයි ඇන් ලිස්ටර් හෙවත් ජෙන්ටල්මන් ජැක්. ලංකාවේ කාලෙන් කාලෙට මතුවන මාතෘකාවකට තමයි දැන් යන්නේ. ඒ තමයි LGBTQ මාතෘකාව. එහෙනම් එයාල වෙනුවෙන් මෙන්න මේ ටික. ඇන් ලිස්ටර් ව්‍යාපාරික කාන්තාවක් විදියට මේ පීස් හෝල් එකේ නිතරම ආවගිය කෙනෙක්. දැන් මේ පාරේ ඇවිදගෙන යද්දි එයාගේ ස්ටැචු එකක් ගාවට තමා ගිහින් නවතින්නේ. ඇත්තරම කවුද මෙයා? මෙයා තමයි ෆස්ට් ඕපන්ලි ලෙස්බියන් වුමන්. ප්‍රථම විවෘත සමලිංගික කාන්තාව. ඇය LGBTQ වල අයිකන් එක.
ඇයි මම ඇය ගැන කතා කරන්නේ. මොකද හැලිෆැක්ස් ප්‍රසිද්ධ නෑ ඇය නැත්තම්. ඇය නිසා තමයි මුළු ලෝකයක් හැලිෆැක්ස් ගැන දැනගත්තේ. ඉතින් ඔය තියෙන්නේ ඇගේ ස්ටැචුව එකක්. ඉතින් ඔයාට වැඩිපුර දේවල් දැනගන්න ඕන නම් ද ජෙන්ටල්මන් ජැක් කියලා TV සිරිස් එකක් තියෙනවා. ඒක බලන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕන ඇයගේ නිවස තියෙන්නේ වැඩි ඈතක නෙවෙයි මේ ළඟමයි තියෙන්නේ. ෂෙබ්ඩන් හෝල් කියලා තමා කියන්නේ. දැන් ඒක සංචාරක ස්ථානයක් වෙලා ප්‍රශ්නේ තියෙන්නේ සීත ඍතුවේදී එය වසා ඇත. නැවත විවෘත කරන්නේ මාර්තු මාසයේ. ඒ කියන්නේ වසන්ත කාලයේ සහ ග්‍රීස්ම ඍතුවේදී තමයි ෂෙබ්ඩන් හෝල් බලන්න යන්න පුළුවන්. මෙතනින් හමාර ඇය ගැන ඉතුරුව මාර්තු මාසයේ ඇයගේ නිවසේ සිට බලාපොරොත්තු වන්න වෙනම ලොග් එකක් ගේන්නම් ඇය ගැන. ඔන්න මා මිතුරනි ඔයාලා ලන්ඩන් ගියෝතින් ඔයාලා යන මාකට් එක තමයි බරෝ මාකට්. ඉතින් මේ සිටි එකෙත් තියෙනවා බරෝ මාකට් එක. ඉතින් අපි දෙන්න දැන් බරෝ මාකට් එක ඇතුළට යන්න හදන්නේ. ඒක ලස්සන බිල්ඩින් එකක් ඇතුළේ තියෙන බලමු මොනවද තියෙන්නේ කියලා. අපිට මොනවා හරි කන්න හරි අපිට මොනවා හරි කෝපි එකක් බොන්න පුළුවන්ද කියලා. ඔන්න ඇතුළට යන්න හදන්නේ. මේක මම දැක්කා 4:00ට වහනවා කියලා. ඔන්න ඇතුළට ආවා. අපි මුලින්ම මේ පැත්තට යමු. ඔන්න මම කැමතිම ස්ථානයක් තමයි ඇන්ටික් බඩු කියන්නේ. මොනවා හරි මට සෙට් වෙන දෙයක් තිබ්බොත් ගමු. මේකේ තනිකරම තියෙන ඇන්ටික් මුදු මාල ඔරලෝසු ලස්සන දේවල් තියෙන්නේ. රන් ආභරණ ඊට පස්සේ එක කාසී පෞරාණික කාසී ඊළඟට එක නෝට්ටු වර්ග මාරම ලස්සන මේ අලියකුත් ඉන්නවා. ලංකාවේ ඇතෙකුත් ඉන්නවා. පොත්පත් පින් වර්ග හරි ආසම දේවල් තමයි මේ පින් වර්ග. මාල මුදු වර්ග පරණ CD වව් ඇන්ටික් බස් තියෙනවා. මොඩල් බස් තියෙනවා. බලන්න දේවල් ගන්න දේවල් ගොඩාක් තියෙනවා. ටෙඩියෝ ඉන්නවා. අපේ දෝනිට ටෙඩියෙක් ගන්න පුළුවන්. කෑම තියෙනවා. වව් මේ ගෘහ නිර්මාණය මාර 19 වන සියවසේ 1800 ගණන් වල වික්ටෝරියානු යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ආදපු වෙළඳ පොලක් තමයි මේක. ඇත්තටම මාරම ලස්සනයි. වීදුරු වලින් තමයි ඒකේ වහල හදලා තියෙන්නේ. මේවා මාරම ඉදිකිරීම් තමයි. පරණ ගොඩනැගිලි. එංගලන්තේ කිව්වොත් ඉතින් පරණ පෞරාණික දේවල් තමයි ගොඩක් තියෙන්නේ. එයාලා මේවා විනාශ කරන්න දෙන්නෙත් නැහැ. අලුතෙන් ගොඩනැගිලි ඉදි කරනවා. වණන් අවසර ගන්න ඕන පරණ ඒවා කඩන්න බෑ. ඇත්තට මේක වටිනවා ඉතින්. මෙතන තියෙනවා එළවලු පළතුරු, විසිතුරු මල්, කැක්ටස් තියෙනවා.
මම ඇත්තටම හිතුවේ නෑ මේ හැලිෆැක්ස් මෙච්චර ලස්සන සිටි එකක් කියලා. මිනිස්සු බල යනවා. ඉතින් හැලිපැක්ස් කිව්වට පස්සේ හැමෝන්ගේම ඔළුවට එන්නේ හැලිපැක්ස් බැංකුව ගැන. ඔව් ඉතින් හැලිපැක්ස් බැංකුව ආරම්භ වෙලා තියෙන්නේ මෙන්න මේ හැලිපැක්ස් සිටි එකේ. 1853 දී නගරයේ සාමාන්‍ය මිනිස්සුන්ට තමන්ගේම කියලා නිවසක් හදාගන්න උදව් කරන බිල්ඩින් සොසයිටි එකක් විදිහට තමයි හැලිපැක්ස් බැංකුව පටන්ගෙන තියෙන්නේ. අදටත් නගර මැදේ මේ බැංකුවේ මූලස්ථානය දකින්න පුළුවන්. යන මග නොදැන අපි යනවාද නගරයට මග නොදැන මග අතර එනවා හෝ හඬ නෑ හෝ හඬ කිව්වේ පෙර ඔබේ පියා අඟුරු කක වතුර බිබී කොළඹ දුවන යකඩ යකා අද නෑ දුවේ අඟුරු වෙනුවට විදුලි සැප නෑද අද ඇත සැප අපි යන යකඩ යකා දැන් ඉන්නේ ප්ලැට්ෆෝම් 2 එකේ ලංකාවේ රේල්වේ ස්ටේෂන් එක වගේ තමානේ එකම ලී කැටයම දාලා තියෙනවා බලන්නකො මට මතකයි ඒ විදියම නිර්මාණයට එවකට වුණා වෙරඳ පොලක් මේ උන්නා භූමිය මත හෙව්වා වත ගොත මේ සැඟවුණු නගරය ගැන තිබුණා ආදර කතාවක් සමාජ විරසික හයියෝ ඉතින් දන්නේ නෑ කපයිද දෙහි මේ සමාජය කිව්වොත් කතාව වෙනස්ම ආදරය මේ අහිංසක තාත්තට සාදුවට හැලිෆැක්ස් අහසයට වෙනස්ම ආදරය මේ ට්‍රේන් එක හිස් ට්‍රේන් එක මේ ට්‍රේන් එක එන්නේ මැන්චෙස්ටර් ඉඳන් එන්නේ